මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ උසස් පෙළ විද්‍යා විෂය ධාරාව තුළ ළමයින්ට අත්තර ලොකු ඛේද වාචකයක් සම්බන්ධව. මේක ළමයින්ට විතරක් සිද්ධ වෙන ඛේද වාචකයක් නෙවෙයි. එතනින් එහාට ගිහලා මේක රටටත් මහ ඛේද වාචකයක් බවට පත් වෙනවා. දැන් ඕනම ළමයෙක් A level වලට එන්නේ ඒ තුනක් අරගෙන තමන් කැමති විශ්වවිද්‍යාලයට ගිහලා තමන් කැමති පාඨමාලාව හදාරලා ඉතින් එළියට යන්න හිතාගෙන මං හිතන්නේ කිසිම ළමයෙක් A level වලට එනවා ඇති කියලා A 2යි B එකක්වත් ගන්න. ඕනම ළමයෙක්ට තියෙන්නේ ඒ තුනක් ගන්න ඕන කියලා හීනයක්. හැබැයි මේ තියෙන්නේ 2025 A level physics වලට ලංකාවේ ළමයි ගත්ත රිසල්ට් වල අවසාන percentage එක. ඉතින් ඔයාලට තේරෙනවා A අරන් තියෙන 105යි, B අරන් තියෙන 107යි, C අරන් තියෙන 120යි. මේ විදිහට තමයි රිසල්ට් යන්නේ. ඒකට සාමාන්‍යයෙන් මේක හොඳ විදිහට පාස් කියලා කියන්නම් A එකක් B එකක්වත් ගත්තා කියලා කියන්න නම් එහෙම ළමයි ඉන්නේ 112යි. බාන්න අතිවිශාල ප්‍රමාණයක් SF මට්ටමේ ඉන්නවා 168ක්. ඒ කියන්නේ 170ක් විතර තුනෙන් දෙකක් විතරම මේ විභාගෙදි මෙතනදී කැපිලා ගිහිල්ලා තියෙනවා. මේක ඇත්තටම ඛේද වාචකයක්. මොකද O level වලින් හොඳටම ලකුණු ගන්න ළමයිනේ A level science කරන්න එන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ A level science කරන්න එන ළමයින්ට යම් දෙයක් තේරුම් ගැනීම යම් දෙයක් අහලා කියවලා බලලා දෙයක් තේරුම් ගන්න පුළුවන් හැකියාව ඒ බුද්ධිය තියෙනවා. සහ නිර්මාණශීලීත්වයේ තර්කානුකූල බවයි තියෙනවා. ඒතර එහෙම තියෙන ළමයි එහෙම දක්ෂ ළමයි 170ක් විතර A level වලින් කැපිලා යනවා කියලා කියන්නේ. ඇත්තට මේක රටටත් ළමයින්ට වගේ මේක රටටත් අවාසනාවන්ත තත්ත්වයක්. ඊට වඩා අඩු රිසල්ට් ගන්න O level වලින් ළමයි මේ කොමර්ස් හරි ආර්ට් හරි ටෙක් හරි ඔය වගේ සබ්ජෙක්ට් එකක් කරලා සමහරවිට කැම්පස් එකට ගිහිල්ලා අරට වඩා උඩට ගිහිල්ලා හොඳ සමාජ ඉහළ ස්ථාන වලට යනවා. මොකද ඊට වඩා වැඩිපුර රිසල්ට් ගත්ත ළමයි A level වලින් අති බහුතරයක් A level වලින් කැපිලා යනවා. ඉතින් මේක ළමයින්ගේ පැත්තෙන් වගේම රටටත් සමාජයටත් අවාසනාවන්ත තත්ත්වයක්. ඉතින් මේක වෙන්නේ මොකද? මේක වෙන්න මොකද්ද හේතුව? මේක තේරුම් ගන්න. මේක තේරුම් අරගෙන හරියට වැඩ කරන්න ඕන. පළවෙනි දේ මට දැනෙන විදිහට මගේ කියවීම අනුව මම මේ සමාජය තුළ ජීවත් වීමත් අනුව මේ ළමයි දිහා දකිද්දි මට දැනෙන දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි කියන්නේ මෙහෙම වෙන්න හේතු දෙකක් මට දැනෙනවා. දෙකක් කියලා කියන්නේ ආකාර දෙකකින් මේ වැඩේ වෙනවා. ඒ ළමයින්ගෙම වැරද්දක් තමයි ඇත්තටම. ඒ කියන්නේ ගුරුවරුන්ගේ අර මෙහෙම නෙවෙයි. ඇත්තටම මේ ළමයිම තේරුම් ගන්න ඕනේ. දැන් ගුරුවරුන්ගේ වැරද්දක් තිබ්බත් ඇත්තටම අපි ගුරුවරුන්ගේ වැරද්දක් ගැන කතා නොකරමුකෝ. ගුරුවරුන්ගේ වැරද්දක් තිබ්බත් ළමයාට පුළුවන් ඒක නිවැරදි කරගන්න. ළමයා තමයි අවසාන සාධකයේ වෙන්නේ. මොකද මේ ප්‍රතිඵලයේ අවසාන බාරකරු මේ ප්‍රතිඵල නිර්මාණයදී ළමයි අතින්. ඒතර ළමයා වෙනස් වුණොත් එහෙනම් මේ ප්‍රතිඵල වෙනස් කරගන්න පුළුවන්. මම දැක්කපු දේවල් දෙකක් තියෙනවා. එකක් තමයි ළමයි වැඩ නොකර ඉදීම. ඒ සමහර ළමයි මේ A level කරන කාලය තුල නිකන් අඳගොළු බීරි වගේ ඉන්නවා. මොකුත් දැනෙන්නේ නැහැ, සෙන්ස් නැහැ. ඒ කියන්නේ මේ මට දැන් ගණන් හදන්න බෑ. පාස් පේපර් එකක් කරන්න බෑ. දැන් ක්ලාස් එකේ යාන්ත්‍ර විද්‍යාව ඉවරයි. ඒකට මට යාන්ත්‍ර විද්‍යාව දන්නේ නැහැ. මම තියරි දන්නේ නැහැ. පාස් පේපර්ස් කරලා නැහැ. ගාණක් හදාගන්න බෑ. ඒත් කිසි අවුලක් නැහැ. කියන්නේ නාඩි වැටෙන්නේ නැහැ වගේ ඉන්නවා. එහෙම ළමයි ඉන්නවා. මම දන්නේ එහෙම ළමයිට මොකද්ද මම කියන්න ඕනේ කියලා. අනිත් ළමයි තමයි ඇත්තටම නිකන් සංවේදීම தත්ත්වය. තව ළමයි පිරිසක් ඉන්නවා වැඩ කරනවා හැබැයි අවසාන බලාපොරොත්තු වෙන රිසල්ට් එක දෙන්නේ නැහැ. උන් ඔය ළමයි ගැන තමයි ඇත්තටම කතා කරන්න ඕනේ. වැඩ කරන්නේ නැති ළමයිට ඇත්තටම මොකද්ද කියන්නේ? ඉතින් එහෙම උන් ඇත්තටම මේ ප්‍රතිඵල වලට යන්න ඕනේ. ඉතින් ඒක එහෙමනේ වැඩ කරන්නේ නැහැ කියලා කියන්නේ. යම් මොකක් හරි දෙයක් තේරුම් අරගෙන මේක වැඩ කරන්න එන්න බෑ. හැබැයි මම දැකලා තියෙන අවාසනාවන්ත වුණු තත්ත්වය තමයි ලොකු percentage එකක් මෙන්න මේ ප්‍රතිඵල වලට යන ළමයින්ගෙන් ලොකු ප්‍රතිශතයක් ඉන්නේ වැඩ නොකර නෙමෙයි. වැඩ කරන්නේ නැති පොඩි පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ඇත්තටම කතා කරන්න ඕනේ නැහැ. පොඩි පිරිසක් ඉන්නේ. හැබැයි ලොකු පිරිසක් ඉන්නවා වැඩ කරනවා. යම් ප්‍රමාණකින් හරි. ගොඩක් කැපකිරීමෙන් වැඩ කරන්නේ නැහැ. හැබැයි යම් ප්‍රමාණකින් හරි මේක මට කරන්න ඕනේ, මේක මම ඉගෙන ගන්න ඕනේ කියලා යම් හැඟීමකින් හරි කමන්නේ වැඩ කරනවා. ඒත් තමන් බලාපොරොත්තු වෙන රිසල්ට් එකට යන්නේ. මම ඒ ළමයිට තමයි ඇත්තටම මෙතනදී කතා කරන්නේ. මොකද ඒ ළමයිට ගන්න වෙනස් කරන්න පුළුවන්. මොකද යම් උවමනාවක් තියෙනවනේ. මේක පාසෙන් දැන් විශේෂයෙන් දැන් මේ වීඩියෝ එක බලනවා නම් කවුරු හරි ඒ බලන්නෙත් ඒ කුලකයේ ඉන්න කෙනෙක්. මොකක් හරි කරලා මේක වෙනස් කරගන්න ඕන. ඒගොල්ලන් අපි ලේසියෙන් වෙනස් කරගන්න පුළුවන්. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ පළවෙනි දේ තමයි ඔයා වැඩ කරනවා හැබැයි පේපර් එකක් කරාම ලකුණු නැහැ. මේකට හේතුව අපි සරලව ගත්තොත් එහෙම කඩ ගත්තොත් එහෙම මේකට මොකද්ද හේතුව? මූලිකව අපි කියන්න පුළුවන්. ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයයි ඔයා කරන වැඩේ අතර පරස්පරතාවයක් තියෙනවා. ඒක නිසා තමයි ඔයා බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට ඔයා කරන වැඩ වලින් යන්න බැරි. නිසා ඔයා වැඩ කරන විදිහ වෙනස් කරන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම කතාවක් නෙවෙයි. උදේට වැඩ කරන කෙනා රැයට වැඩ කරන්න ඕනේ. රැයට වැඩ කරන කෙනා උදේට වැඩ කරන්න ඕනේ.
එහෙම එකක් නෙවෙයි මම මේ කියන්නේ. ඔයා වැඩ කරන විදිහ තුල තියෙන යම් යම් අඩුපාඩු ටිකක් තියෙනවා. හොඳට මතක තියාගන්න ළමයි දැන් මේ මම වීඩියෝ එක දාන්නත් මම කල්පනා මේ වීඩියෝ එක දාන්නත් මට හිතට අදහස ආවේ පළවෙනි යටම 2026 A level physics paper එකත් එක්ක 2026 A level physics paper ටිකක් අමාරුයි කියලා මතයක් සමාජගත වෙලා තියෙනවනේ. මගෙන් කවුරු හරි කෙනෙක් අහුවොත් මම ගුරුවරයෙක් විදිහට දෙන උත්තරේ තමයි 2026 A level physics first paper එක average paper එක. ඒක අමාරුද නෑ ලේසිද නෑ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒක තමයි අපි දකින සාමාන්‍ය A level physics paper එකක් කිව්වහම ඇඳෙන චිත්‍රය තමයි මේ 2026 A level paper එකේ තිබ්බේ. අමාරුනේ. දැන් ඉතිහාසයට ගියොත් 2015 2019 කියලා කියන්නේ අමාරු පේපර් දෙකක්. ඒක සාමාන්‍ය අර සම්ප්‍රදායික A level paper වලට වඩා පොඩි අපගමනයක් තිබ්බ 2015 2019. ඒතකොට ඒක සාමාන්‍යයෙන් අමාරුයි කියලා කියන්න පුළුවන්. හැබැයි මේ පේපර් එක සාමාන්‍ය පේපර් එකක් නිකන් පළවෙනි MCQ 20 විතර නිකන් විනාඩි 25කින් සාමාන්‍ය ළමයට විනාඩි 25කින් විතර ගහන්න පුළුවන්. يعني ඒ මහ ලොකු කිසිම සුළු කිරීමක් තිබ්බේ නැහැ. හිර වෙන තැනක් එතන තිබ්බෙම නැහැ. පළවෙනි MCQ 25 වගේ ගත්තොත් එහෙම. ඉතින් සාමාන්‍ය පේපර් එකක්. හැබැයි ඇයි ගොඩක් ළමයි මේක අමාරුයි කියලා කියන්නේ? ප්‍රශ්නය මේ අමාරුයි කියන ගොඩක් ළමයිගෙන් ගොඩක් ළමයි වැඩ කරපු ළමයි. ඒ කියන්නේ වැඩ කරපු එකේ ප්‍රතිඵලයේ අතර පරස්පරයක් තියෙන ළමයි. වැඩ කරලා තියෙන වැරදි විදියට. ඕක හදාගත්තා නම් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන්. පළවෙනි දේ ඕනම ළමයට මම කියන්නේ මේක A level physics හරි chemistry හරි මේ A level subject එකකට දාලා ඒ තුනක් දානවා කියන එක අමාරු වැඩක් කියන එක ඔළුවේ දාගන්න එපා. මේක ඇත්තටම ලේසි වැඩක්. සමහර ළමයි විභාගෙ ලඟ වෙද්දී ඒ තුනක් කියන එක අයින් කළාම දානවා. ඒ තුනක් කියලා කියන්නේ අපට උරුම නැති රිසල්ට් එකක්. අපි ඒක ගැන හිතන්නේ නැහැ. අපි හිතන්නේ C තුනක් ගන්න. අපට ඒ තුනක් කියන එක නිකන් විහිළුවක් වගේ කියලා අයින් කරනවා. එහෙම කරන්න එපා. ඒ කියන්නේ මේ ඒකක් ගන්නවා කියන එක හරි ලේසි. ඔයාලම තමයි මේක පටලගෙන තියෙන්නේ. මේක හරි පිළිවෙලට කරොත් මේ ඒකක් ඔයාලට ගන්න පුළුවන් නෙවෙයි නිකන් ඒක හරියට පිළිවෙලට ගියොත් එහෙම නිකන් ඒකක් එනවා. එහෙමනේ. අපි දැන් අපි මොකක් හරි ගමනක් යද්දී අපි කොළඹට යනවා නම් කොළඹ පැත්තට හැරිලා කොළඹට යද්දී කොළඹට යනවනේ. හැබැයි අපි නුවර පැත්තට හැරිලා කොළඹට යනවා කියලා හිතාගෙන ගියොත් එහෙම අපි නතර වෙන්නේ නුවරනේ. යන්න ඒ වගේ දෙයක් වෙන්නේ. ඔයා ඒකකට යන්න ඕන නම් ඒකට යන්න ඕන දිශාවට හරියට ගමන් කරා නම් ඔයා ඒකට ගිහිල්ලා. ඔයා යන්නේ වෙන පැතිවලට. ඒකයි මෙතන තියෙන ප්‍රශ්නේ. අපි තේරුම් ගමු මෙහෙම. ඕනම පේපර් එකක්. ඕනම අවුරුද්දක පේපර් 2027 පොදුයි හරි. ඕනම එකක්. ගොඩ දා ගන්න නම් පළවෙනියට ඔයාට තියරි ටික පුළුවන් වෙන්න ඕන. දෙවෙනියට ඔයා පාස් පේපර්ස් ටික කරලා තියෙන්න ඕන. මම නම් කියන්නේ මෙන්න මේ දෙකෙන් ළමයට ඒකක් ගන්න පුළුවන්. එතකොට ළමයි අතින් මොකද්ද වෙන වැරද්ද? ළමයි අතින් වෙන වැරද්ද තමයි එක ළමයි පිළිවෙලට තියරි ඉගෙන ගන්න යන්නේ නැහැ. ඒකට සමහර වෙලාවට ක්ලාසුත් යම් දායකත්වයක් වෙනවා මේ වැරද්ද සඳහා. මොකද ක්ලාස් වලත් එක එක පාඩම් එක එකද විශේෂයෙන්ම තියරි ක්ලාස් එකක් වගේ රිවිෂන් නම් අවුලක් නැහැ. නමුත් තියරි ක්ලාස් එකක් වගේ ගත්තොත් එහෙම මම නම් ඒක අනුමත කරන්නෙම නැති දෙයක්. යාන්ත්‍ර විද්‍යාවත් එක දෝලන හතරංග කරනවා. දෝලන හතරංගත් එක ධාරා විද්‍යුතය කරනවා. ධාරා විද්‍යුතයත් එක පදාර්ථ යාන්ත්‍රික ගුණ කරනවා. කොහොම එකට බට් කරලා කරනවා. ඒක මම දන්නේ ගුරුවරු අතින් මොකද්ද තියෙන සාධාරණත්වය කියලා. මට නම් ඒක එච්චර ගැළපෙන්නේ නැහැ කියලා තමයි හිතෙන්නේ. මොකද මේ විද්‍ය මේ ආචාර මහාචාරවරු එකතු වෙලා හදපු සිලබස් එකක් තියෙනවානේ. දැන් මේ සිලබස් එක පිළිවෙලකට හදලා තියෙන්නේ නිකම් නිකමට නෙවෙයි. යම් පිළිවෙලක් තියෙන නිසානේ. ඒතකොට මේ පිළිවෙලට ඉගෙනගෙන යද්දි තමයි මට නම් මේ ෆිසික්ස් කියන එක ෆිසික්ස් වගේ සබ්ජෙක්ට් එකක් ගත්තොත් ඒ මිනුම යාන්ත්‍ර විද්‍යාව දෝලන හතරංග තාපය ඔය විදිහට මේ පිළිවෙලට යද්දි තමයි මට නම් අර සබ්ජෙක්ට් එක ළමයට ලස්සනට දෙන්න පුළුවන්. මේ රිවිෂන් වලට අදාළ නැහැ. රිවිෂන් පාරක් ඉගෙන ගත්තා නේ. තියරි ළමයේ පිළිවෙලට ඉගෙන ගන්න. තියරි ටික පිළිවෙලට ඉගෙන ගන්න පාස් පේපර්ස් ටික කරගත්තා නම් ඒ පාඩම් වලට අදාළ හරියට මේකෙන් ඒකක් ගන්න පුළුවන්. කවුරු හරි බෑ කියනවා නම් කෙලින් මම ඕනම විවාදයකට ලෑස්ති. මෙන්න මේ දෙකෙන් විතරක් ඒකක් ගන්න බෑ කියන එක. මේ දෙකෙන් විතරක් ඒකක් ගන්න පුළුවන්. හැබැයි ඔයාලා මේ දෙක විතරද කරන්නේ? සමහර වෙලාවට සමහර ළමයි මේ දෙකට වැඩිය වෙන දේවල් වලට මූලික තැන දෙනවා. මොනවද ක්ලාස් එකේ කරන මොකක් හරි වැඩසටහනක් කියලා අපි පේපර් ලියන එකක් වෙන්න පුළුවන්. හරිද? මම මේ පේපර් ලියනවා නරකයි කියලා කියන්නේ නැහැ. නමුත් ඒක එකට දෙන්න එපා. හරි? කිසිම වෙලාවක මේ දෙක තමයි වැදගත්ම දෙක. මේ දෙක කරලා තමයි වෙන ඕන එකක් කරන්නේ. සමහර ළමයි ක්ලාස් එකේ පේපර් ලියන එක ඔළුවේ උඩ තියාගෙන කරනවා. හැමදාම ලකුණු 35යි දිගටම ලකුණු 35යි තමයි. කවදාවත් වැඩි වෙන්නේ නැහැ. ඒ වුණාට කවදා හරි වැඩි වෙයි කියලා හිතාගෙන පේපර් ලියන. ගුරුවරුත් කියනවා අපේ එකට ලකුණු 50ක් ගත්ත කියලා නේ ෆිසික්ස් වල මේ A level වල ඒකක් කියනවා ඔහොම කියලා කියනවා. ඉතින් ළමයි කොහොමද 50ක් ගන්න උත්සාහ කරනවා. ඉතින් හැමදාම එකම ලකුණ. මේ මුකුත් වෙන්නේ නැහැ. ඉතින් අරකට ලොකු වෙලාවක් වෙන් කරනවා. ඉතින් අපිට දැන් මේ හැම එකම කරන්න වෙලාවක් තියෙන්න බෑ. ඒ නිසා ඔයාගේ ප්‍රථම රාජකාරිය කරගන්න හරියට පිළිවෙලට තියරි ඉගෙන ගන්න හරියට පිළිවෙලට පාස් පේපර්ස් ටික කරගන්න. ඕක තමයි ප්‍රථම රාජකාරිය වෙන්න ඕනේ.
මම හිතන්නේ මේ දෙක හරියට කරාම ළමයෙක්ගේ කාලය සම්පූර්ණ කියන්නේ සම්පූර්ණ කියන්නේ ළමයෙක්ගේ කාලය 80ක් 90ක් විතරම කවර් වෙනවා. ඊට පස්සේ වෙන වෙන වැඩක් කරන්න ඇත්තටම ඔය දැන් ඔය ක්ලාස් වල දෙන අරක මේක උදේට වැඩයි රැයට වඩයි කෑමට පසුයි කෑමට පෙරයි තේ බොන වෙලාවේ කන වෙලාවේ ඒ වගේ වැඩ කරන්න ඇත්තටම වෙලාවක් නැති වෙනවා. හරිද? මෙන්න මේ දෙක කරා නම් හරියට මම කියන්නේ පාස් පේපර්ස් මේ මම කියන්නේ පේපර්ස් කරන්න ඕනේ තව තව ප්‍රශ්න කරන්න ඕනේ ඒවට දෙන කාලයට වඩා වැඩි කාලයක් සහ වැඩි බරක් මේ දෙකට දෙන්න ඕනේ මම දැකපු දේ ළමයි ගොඩක් ළමයි මේ 2026 විභාගේ ළමයි නිකන් එන ලොකුවට අරගෙන යනවා නිකන් පේපර් ලියන යන එකක් හරි නිකන් මොඩල් පේපර් එකක් ලියන එකක් හරි ඒ වගේ දෙයකට එන ප්‍රමුඛත්වය දීලා තිනවා අවශ්‍යම දේවල් ටික වෙලා නැහැ ඒ නිසා හරියට තේරුම් ගන්න තමන් ඒ ලෙවල් විභාගයක් සඳහා සූදානම් වෙනවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ දෙක තමයි කවර් කරගන්න ඕනේ. මේ දෙක කවර් නම් ඔයාට ඒකක් ගන්න පුළුවන්. නමුත් මේ දෙකෙන් විතරක් අපි විභාගයක් ලියන එක සාධාරණයි. අපි අලුත් ප්‍රශ්න කරන්න ඕනේ. නේද? අලුත් ප්‍රශ්න කරන්න ඕනේ. අලුත් පේපර් ලියන්න ඕනේ. මොඩල් පේපර් ලියන්න ඕනේ. ඒක හරි. නමුත් ප්‍රමුඛත්වය කියන එක අපි මුල් තැන දෙන්න ඕනේ මොකටද? අපිට තියරි බැරි නම් අපි පාස් පේපර්ස් ටික කරලා නැත්නම් අපිට මේ විභාගය සඳහා ඉඳගන්න මූලික සුදුසුකම් ටිකවත් නැහැ. ඔය දෙක තියෙනවා නම් ඔයාට විභාගෙට ගිහිල්ලා ෆේස් කරන්න පුළුවන් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් ඔය දෙකෙන් විතරක්. ඒ මේ දෙකෙන් විතරක් ඒ ගත්තොත් ඕන තරම් ඉන්නවා. හැබැයි මේ දෙක නැතුව ඒකක් ගත්ත එකෙක්වත් නැහැ. ඒතර තේරුණාද මෙන්න මේ දෙක තමයි කරන්න ඕනේ. ඔයාගේ කාලය මේ සඳහා යොදවන්න. වෙන එක ගුරුවරු දෙන ප්‍රශ්න වලට කර ඒවා මේ පේපර් කර ලොකු වෙලාවක් දඟලන්න එපා. ඒවා මේවා ඉවරුනාට පස්සේව කරන්න. ඒකට ඔයාට හරියට පිළිවෙලට පාඩමෙන් පාඩම තියරි ටික ඉගෙනගෙන හරියට පිළිවෙලට ඒ පාඩම් වල අදාළ පාස් පේපර්ස් ටික කරගත්තා නම් ඇත්තට මේක ගොඩ දාන්න පුළුවන්. සමහර ළමයි කතා දැන් මේ පාරත් ෆිසික්ස් පේපර් එක හොඳට ලියපු ළමයි ඕන තරම් ඉන්නවා. හරි. සමහර ළමයි කතා කරලා කියනවා හැබැයි සමහර මට හරිම සතුටු මේක සමහර ළමයි කතා කරගෙන ඉද්දි අවසානයේ වශයෙන් කියනවා මේක ඇත්තටම දැන් කරගන්න පුළුවන් කියලා දැනෙනවා. ඇත්තටම පාස් පේපර්ස් ටික කරා නම් හරි නේ සර් කියලා කියනවා. දැන් තමයි ඒක තේරෙන්නේ නිසා පාස් පේපර්ස් ටික කරා නම් මේක ගොඩ දාන්න පුළුවන් නේද කියලා මට හරිම මම ඒක අර වොයිස් එකකුත් මම ගෲප් එකට දැම්මා පේපර් එක වුණාට පස්සේ මම ටිකක් තදිනුත් කිව්වා මොකද ළමයි 100ක් විතර මැසේජ් කරලා තිබ්බා පන්තියෙන් නැති අය ගොඩක් මේ පේපර් එක ගැන මට පොඩක් තරහක් ගිහිල්ලා මේ මැසේජ් එක දැම්මේ මේක ලේසි කියලා කියන්නේ මේක සාමාන්‍ය පේපර් එකක් පාස් පේපර්ස් ටික කරගෙන හරියට තියරි ටික කරා නම් මේක ගොඩ දා ගන්න පුළුවන් කියන එක. ඇත්ත මේක. මේ පේපර් එකක් ගොඩ දා ගන්න පුළුවන් හරියට තියරි ටික ඉගෙනගෙන හරියට පාස් පේපර්ස් ටික කරලා. ඔයාලා වෙන වැඩ කරනවා ඒකයි මෙතන අවුල් යන්න හේතුව. ඉතින් හරියට පාස් පේපර්ස් ටික කරගන්න හරියට තියරි ටික කරගන්න තියරි ටික හරියට ඉගෙන ගන්න හරියට පාස් පේපර්ස් ටික ඉගෙන ගන්න ඔය දෙක හොඳට කරගන්න වෙන මොකුත් කරේ නැතුව ඔය ගුරුවරු කියන බයිල වලට අහු වෙන්න එපා අපේ පේපර් ආවේ නැත්තම් මේක පාස් වෙන්න බෑ අපේ පේපර් එකට ලිව්වොත් විතරයි දිස්ත්‍රික් ෆස්ට් වෙන්න පුළුවන් මේ බයිල වලට අහු වෙන්න එපා ඔයා තියරි ටික හරියට ඉගෙන ගන්න පාස් පේපර්ස් ටික හරියට කරගන්න එතකොට ඔයාට ඒකක් ගන්න අවශ්‍ය පසුබිම ඒ පදනම ඒ ශක්තිය ලැබිලාදී ඊට පස්සේ තවත් ඕන නම් තව ප්‍රශ්න කරන්න පේපර් කරන්න ඒවා කරන්න නමුත් අර දෙක ප්‍රධාන වශයෙන් කරන්න ඔය ගොඩක් ළමයි වැඩ කරලා මේක ෆේල් වෙන්නේ අවශ්‍ය වැඩේ නෙමෙයි කරන්නේ හරි අවශ්‍ය වැඩේ තමයි හරියට තියරි ටික ඉගෙන ගන්න එක හරියට මේ පාඩම් වල අදාළ තියරි ටික ලස්සනට අවබෝධ කරගන්න එක සහ ඒකට අදාළ පාස් පේපර්ස් ටික ප්‍රැක්ටිස් කිරීම මේක කරන එක හරි ලේසි වැඩක් මේක පිළිවෙලින් පාඩම කරගෙන යන මේක හරියට යාන්ත්‍ර විද්‍යාව ගන්නවා යාන්ත්‍ර විද්‍යාව පාඩම් ටික ලස්සනට තියරි ටික ඉගෙන ගන්නවා ඒත් එක්කම යාන්ත්‍ර විද්‍යාව 1980 වගේ ඉඳලා මේ වෙනකන් ආපු අවුරුදු 40 ඉඳලා පාස් පේපර්ස් ටික කරනවා දන්නේ නැති දේවල් ඉගෙන අහගෙන කරගන්න. එහෙම පාඩමින් පාඩම මේක කරගෙන ගියාට. මේක හරි පොඩි දෙයක්. ඉතින් ඔයාලා මේ වැඩේ කරන්නේ දැන් මේ 2026 අවුරුද්දේ ආපු පේපර් එකෙත් ගිය අවුරුදු වල ආපු පාස් පේපර්ස් ඒ විදිහෙම පාස් පේපර්ස් කීයක් තිබ්බද? මම නම් කියන්නේ පාස් පේපර්ස් ටික කරගෙන ගියා නම් නිකන් ලොකු මේ තර්කානුකූල දැනුමක් නැතුව උනත් MCQ 35කට එහා ගහ ගන්න පුළුවන් ඇවරේජ්ම ළමයෙක්ට. හරි MCQ 35කට එහා ගහ ගන්න පුළුවන් නිකන් පාස් පේපර්ස් වලින් විතරයි. මොකද අලුතින් හිතන්නේ නැතුව. يعني හදපු අර පරණ ප්‍රශ්න වල ආభాෂය පාස් පේපර්ස් කරලා ගත්ත ප්‍රැක්ටිස් එකේ අලුතින් මොකුත් හිතන්නේ නැතුව MCQ 35ක් විතර හදා ගන්න පුළුවන්. ඉතින් ඒකයි හරියට තේරුම් ගන්න ළමයි මේ සීමිත කාලයයි තියෙන ඒ වලට ඒ සීමිත කාලය තුල ඔයා වැඩ කරන්න ඕනේ විශේෂයෙන්ම හරියට වැඩ කරන්න ඕනේ. හරියට වැඩ කරනවා කියලා කියන්නේ සාරාංශ කතාව මේ කියන්නේ තියරි ටික ඉගෙන ගන්න,
පාස් මිනිස්ට්‍රි ප්‍රැක්ටිස් කරන්න. ඒකට මූලිකත්වය දෙන්න. ඊට පස්සේ අනිත් ඒවා දාගන්න. අනිත් ඒවා ඔලුව උඩට දාගත්තොත් නැත්නම් අනිත් ඒවා උඩට දාගත්තොත් එහෙනම් වාට අවසානයේදී මෙන්න මේ වගේ රිසල්ට් එකක බහුතර සමාජිකයෙක් බවට පත් වෙන්න වෙනවා. ඉතින් හරියට වැඩ ගන්න මේ පොඩි කාලය තුළ ඔයාගේ ජීවිතය වෙනස් කරගන්න පුළුවන්. ජය වේවා අපි හම්බෙමු ඉස්සරහට. ආයෙත් අපි දැන් මේ වෙද්දී සරල අනුවර්තී චලිතය සහ තරල ගතිය සම්බන්ධව ෂෝට් වීඩියෝස් දාලා තිනවා. ඒ වගේම තවත් වීඩියෝ එකකින් ඊළඟට හම්බෙමු. ජය වේවා.